සුබහැන්දෑවක් වේවා සියලු දෙනාටම. අපි කෑගල්ලේ මගේ දුවනි කාරුණ්‍යයා අපි ඉතින් එච්චර දුර ඉඳලා ආවේ කිසි දෙයක් දන්නේ නැහැ. අපි දුව තමයි ඒක වාගත්තේ. මේ ෆෝන් වලින් බලලා ඒව හොයාගෙන අපිට කිව්වා මෙහෙම තැනක් තියෙනවා අපි යන්න කියලා. දැන් ඉතින් අපි දන්නේ නැහැ ඇත්තටම අපි කෑගල්ලේ ඉඳලා ඉච්චර දුරක් ඉතින් ඇවිදින් ඒ ආයතනේ ඒ සර්ලට කතා කරලා මේ ඒ සර්ලා කියපු දේ ඇත්තටම අපිට ඒ වෙලේ මේ විශ්වාස වචන දුන්නේ ඉඳලා ඇත්තටම අපි ඒක විශ්වාසයෙන් කියලා එදා ඉඳන්ම ඒක බලාපොරොත්තු වෙන්නේ හිටියා අපිට මේ දරුවා ගැන ලොකු විශ්වාසයක් තිබ්බා ඒ සර්ලා කතා කරපු හැටියට. ඉතින් ඇත්තටම අපි දිගටම ඒ සර්ලා එක්ක මේ එකතු වෙලා ඒ කියන විදිහට ඒ වැඩ කටයුතු කරා. ඉතින් ඇත්තටම අපිට ගොඩක් සන්තෝෂයි අද මේ වගේ මෙහෙම යන්න ලැබුණේ එක ගැන. ආයි වීසා එක නැති වෙයි කියලා මේ ගෙදරත් මේ ගිහින් අහනවා මට වීසා එක ලැබෙයිද එනකම් බයයි ඉතින් කියා. අපි ඉතින් කියනවා එතකොට ඒ සර්ලා කියපු විදිහට වැඩ ටික කරන්න. එතකොට අනිවාර්යයෙන්ම මේක මේ ලැබෙනවා බය වෙන්න එපා. එයා එතනේ මේ අපිට විශ්වාසයි ඒ සර්ලා කතා කරපු හැටියට කියලා මේ ඉතින් අපි කොච්චර හරි කියනවා දුවට. එලා අද අපිට ඇත්තටම ගොඩාක් සතුටු දවසක්. අපේ දරුවා දැන් අද යනවා දකුණු කොරියාවට. ඉතින් මම කියන්නේ මේ ලංකාවේ මේ ඉන්න දරුවන්ට සියලු දෙනාම මාතර ඉන්ටර්වියු ආයතනයට ගිහින් ඒ සර්ලා හම්බෙලා ඒ විදිහට කියන විදිහට වැඩ ටික කරගන්න කියලා. ස්තුතියි.